ඔයාලා හැමෝම ඉතාම සාදරයෙන් යුතුව පිළිගනු ලබනවා. මං අද ඔයාලට අරගෙන ආවේ නාමපදයක් ස්වරූපානුව වර්ග කරන්නේ කොහොමද කියලා දෙන්න තමයි. ඒ වගේම තමයි මගේ දරුවෝ දන්නවා මීට පෙර අපේ channelේ මං ඔයාලට කියලා දෙන්නම් නාමපද කියන්නේ මොකද්ද? නාමපදයක ප්‍රධාන වර්ග මොනවද? පුරුෂ ભેදය අනුව වර්ග කරන්නේ කොහොමද? වචන ભેදය අනුව වර්ග කරන්නේ කොහොමද? ලිංග ભેදය අනුව වර්ග කරන්නේ කොහොමද? මෙන්න මේව පිළිබඳව අපේ පෙර පාඩමේදී ඔයාලට නරඹන්න පුළුවන් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. තවමත් නාමපද පිළිබඳව පාඩම් මාලා අංක 1 අපේ දියවර YouTube channelේ ඔයාලා නරඹලා නැත්නම් එය නරඹන්න කියලා මම ආරාධනා කරන ගමන්ම subscribe කරලා අපේ channelේ සමග දිගටම රැඳී ඉන්න කියලා මතක් කර සිටිනවා. අපි හැමෝම දන්න නාමපද ඒවයේ ස්වරූපය අනුව ප්‍රභේද කිහිපයකට බෙදන්න පුළුවන්. මොනවද පුතේ ප්‍රභේද? පළවෙනි එක තමයි නාම. දෙවෙනි එක තමයි සර්වනාම. තුන්වෙනි එක තමයි සමාස නාම. හතරවෙනි එක තද්දිත නාම. ඊළඟ පස්වෙනි ප්‍රභේදය තමයි කෘදාන්ත නාම. මෙන්න මේ විදිහට පුතේ නාමපදවල තියෙන ස්වරූපය අනුව නාමපද කොටස් 5කට බෙදන්න පුළුවන්. මේ බලන්න මම ඔයාලට ඒ කොටස් 5 ලියලා පෙන්නන්නම්. පළවෙනි එක නාම. දෙවෙනි එක සර්වනාම. තුන්වෙනි එක සමාස නාම. හතරවෙනි එක තද්දිත නාම. පස්වෙනි එක කෘදාන්ත නාම. මෙන්න මේ තද්දිත නාම සහ කෘදාන්ත නාම වලට මන් නමක් දානවා පොදුවේ ප්‍රත්‍යාර්ථ නාම. මෙන්න මේ විදිහට දැන් මගේ දරුවෝ දැනගන්න ඕන නාමපදවල ස්වරූප අනුව නාමපද ප්‍රධාන කොටස් 5කට බෙදෙනවා. මොනවද? නාම, සර්වනාම, සමාස නාම, තද්දිත නාම, කෘදාන්ත නාම. හරි. දැන් අපි බලමු මේ එකින් එකට මේ නාමපද කියන්නේ මොනවද? මේවට උදාහරණ මොනවද කියලා අපි එකින් එක පැහැදිලි කරගෙන බලමු. පළවෙනි එක තමයි පුතේ නාම. මෙන්න මේ නාම කියන එක මගේ දරුවෝ දන්නවා. පළවෙනි ඒ කියන්නේ නාමපද ස්වරූපය අනුව අපට වර්ග කරන්න පුළුවන් පළවෙනි වර්ගය නාම. මම ඔයාලට මේ නාම ගැන කියලා දෙන්න ඉස්සෙල්ලා චූටි කතන්දරයක් මතක් කරනවා. මගේ දරුවෝ දන්නවා විසන්දර රජතුමා සහ මංචි දේවි. මෙන්න මේ දෙන්නට හිටියා දුවෙක් සහ පුතෙක්. කවුද? ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා කියලා. ඔන්න බලන්න මෙන්න මේ ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා අයියයි නංගි සෙල්ලම් කර ඉන්නකොට මොකක්ද කරලා තින්නේ? එක දවසක් නංගිට පොඩි සංඥාවක් දීලා නංගිව චුට්ටක් රවටලා මේ අයියා ගුලකට දානවා. මොකද්ද කරන්නේ? මේ බලන්නකෝ කරපු දේ. ජාලිය ක්‍රිෂ්ණ ජිනාට සංඥාවක් දීලා
ගුලකට දාලා. ඔන්න බලන්න. පව් නේද? අනේ මේ අයියා නංගිට පොඩි සංඥාවක් දීලා ගුලකට දාලා මෙන්න මේ දේ මම මගේ පුතාලට කියලා දුන්නේ. මෙන්න මේ නාම කියන ඒ නාමපදවල ස්වරූපේ පුතේ නැවත කොටස් 5කට බෙදෙනවා. මොනවද ඒ කොටස් 5? මේ බලන්න. ජාලිය කියලා මම නම් කරේ ಜಾති නාම. කෘෂ්ණ ජිනා කියලා පුතේ මම නම් කරේ ක්‍රියානාම. ඊළඟට තමයි සංඥාවක් දුන්නා. සංඥාව කියලා නම් කරේ සංඥානාම. ඊළඟට මොකද කරේ? ගුලකට දැම්මා. ඔන්න ගුල. මොකද්ද? ගුණනාම. දාලා අපිට මෙතන පොඩ්ඩක් මතක තියාගන්න ඕන. දාලා කියලා අපි මෙතනදී නම් කරන්නේ ද්‍රව්‍ය නාම. එහෙනම් මොකද්ද මගේ පුතේ? නාම නැවත කොටස් 5කට බෙදෙනවා. කොහොමද? ಜಾති නාම, ක්‍රියා නාම, සංඥා නාම, ගුණ නාම සහ ද්‍රව්‍ය නාම. ඊටම පහසුවෙන් මතක තියාගන්න. ජාලිය කෘෂ්ණ ජිනාට සංඥාවක් දීලා ගුලකට දාලා ඔන්න ඔය වාක්‍යයෙන් අපට නාමවල කොටස් 5 මතක තියාගන්න පුළුවන්. එහෙනම් මොනවද ಜಾති නාමයක් කියලා කිව්වේ? මොනවද උදාහරණ බලමු. ಜಾති නාම කියලා කියන්නේ දරුවනේ යම්කිසි ಜಾතියක් එහෙම නැත්නම් වර්ගයක් හඳුන්වන්න අපි යොදන නාම පදවලට කියනවා ಜಾති නාම. මොනවද උදාහරණ? මිනිසා, දෙවියා මොන ಜಾති? ඊළඟට සිංහයා මොනවා ಜಾතියක් නේද? ඊළඟට වර්ග ඕලු, දෙල්, වටුකොළ ඔන්න ඔය වගේ උදාහරණ මගේ දරුවනේ මතක තියාගන්න. අයිති වෙන්නේ මොනවටද? ಜಾති නාම වලට. එතකොට මේ ಜಾති නාම ප්‍රාණවාචී වෙන්නත් පුළුවන්, අප්‍රාණවාචී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිසා, සිංහයා, දෙවියා මේ වගේ දේවල් ප්‍රාණවාචී. ඕලු, දෙල්, නෙළුම්, ගොටුකොළ ඔන්න ඔය වගේ දේවල් අප්‍රාණවාචී. ඒ නිසා ප්‍රාණවාචී, අප්‍රාණවාචී ಜಾතිය එහෙම නැත්නම් යම්කිසි වර්ගයක් හඳුන්වන්නේ අපි ಜಾති නාම වලට. ඊළඟ වර්ගය තමයි ක්‍රියානාම. මොනවද ක්‍රියානාම කිව්වේ? යම්කිසි නාමයකින් ක්‍රියා අර්ථයක් ප්‍රකාශ වෙනවා නම් අන්න ඒවට අපි කිව්වා ක්‍රියානාම. කියන, බලන, කියමන්, නැටුම්, නරඹන ඔන්න ඔය වගේ දේවල් වලට පුතේ මතක තියාගන්න අපි කිව්වේ ක්‍රියානාම. ඒ වගේම තමයි ඊළඟ වර්ගය සංඥානාම. මතක තියාගන්න ලේසි. මොනවද සංඥා නාම කිව්වේ? නමක්. ඒ කියන්නේ අපි එක එක පුච්චලයන් තියනවා නම් ඒ නමක් එහෙම නැත්නම් ස්ථානයක්. නිමල්, කමල්, අම්මා ඔන්න ඔය වගේ ඒ වගේ දේවල් සංඥා නාම නමක්. ඒත් එක්කම ස්ථානයක්. පාසල, පල්ලිය, කොළඹ, ගම්පහ ඔය වගේ දේවල් අපි කියනවා සංඥා නාම. හරි. දැන් මගේ පුතාලා දන්නවා ಜಾති නාම කියන්නේ මොනවද? ක්‍රියා නාම කියන්නේ මොනවද? සංඥා නාම කියන්නේ මොනවද කියලා හොඳටම දන්නවා. ඊළඟ වර්ගය තමයි ගුණ නාම. මොනවද ගුණ නාම කිව්වේ? ඒ වචනේම පැහැදිලි. මගේ දරුවන්ට තේරුම් ගන්න පුළුවන්. ගුණ නාම පුජ්‍යලයකගේ එහෙම නැත්නම් ද්‍රව්‍යයක යම්කිසි ගුණයක් පිළිබඳව කියවෙනවා. අන්න ඒකට අපි කියනවා ගුණ නාමයක්. මහත, උස, මිටි, මහලු, දක්ෂ, හොඳ, මෝඩ ඔන්න ඔය වගේ යම්කිසි ගුණයක් පිළිබඳව
මේක පුජ්‍යලයකුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ද්‍රව්‍යයකට වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් වලට අපි කියනවා ගුණ නාම. ඊළඟ එක තමයි නාම නාම වල අන්තිම ප්‍රභේදය තමයි මොකද්ද? ද්‍රව්‍ය නාම. ලේසි මතක තියාගන්න ද්‍රව්‍ය නාම කියන්නේ අප්‍රාණවාචී පණ නැති ද්‍රව්‍ය පිළිබඳව කියවෙනවා නම් අන්න ඒ නාම පද අයිති වෙන්නේ දරුවනේ ද්‍රව්‍ය නාම වලට. මේසය, පුටුව, පෑන, පොත, දෙසක මේ සියලුම දේවල් අප්‍රාණවාචී ද්‍රව්‍යයන් පිළිබඳව කියවෙන සියලු දේ අයිති ද්‍රව්‍ය නාම වලට. ඊළඟට අපි බලමු නාම පදවල ස්වරූපය අනුව වර්ග කරනකොට ඊළඟ වර්ගය තමයි දරුවනේ සර්වනාම. අපි දන්නවා අපි පහේ පන්තියේදී හතර පන්තියේ තමයි මගේ දරුවෝ මේ සර්වනාම පද ඉගෙන ගන්න. මොනවද සර්වනාම පද කියන්නේ? නාම පදයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙනත් පදයට. ඒ කියන්නේ ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් නාම පදයට අපි කියනවා සර්වනාම පදය. අපි දන්නවා ස්ත්‍රීලිංග නාම පද. ඒ කියන්නේ අම්මා ගැන කියනවා නම් අපිට එක දිගටම අම්මා අම්මා කියන කියන්න නැතුව අපිට ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඇය. ඊළඟට තාත්තා ගැන කියනවා නම් එහෙම නැත්නම් නිමල් ගැන කියනවා නම් කමල් ගැන කියනවා නම් අපිට එතනදී ඔහු කියලා භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට නාම පදයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙනත් නාම පද වලට අපි කියනවා සර්වනාම පද. අපි උදාහරණ කිහිපයක් ලියලා බලමු. සර්වනාම පද මොනවද උදාහරණ? ඇය, ඔහු, තොපි, නුඹ, අපි, මම, මා මෙන්න මේ විදිහට නාම පද වෙනුවට භාවිතා කරන්න පුළුවන් නාම පද ගොඩාක් තියෙනවා. නුඹලා, ඔවුන්, ඈ, ඔහු ඔය විදිහේ තියෙන සියලුම නාම පද අපිට සර්වනාම පද කියලා භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි පුතේ මොනවද? සමාස නාම. තේද, මල්ද, පහන්ද. මෙන්න මේක අපි වචන කීපයක් තියෙනවා, නාම පද කීපයක් තියෙනවා. අපි මේක එකක් විදිහට තේල්, මල්, පහන් කියලා සකස් කරගන්නවා. අන්න ඒවට සමාස නාම කියලා කිව්වා. මගේ දරුවන්ට මේ සමාස නාම පිළිබඳව තවත් වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් අපේ දියවර YouTube නාලිකාවේ තියෙනවා සමාස කියලා පාඩම. අන්න ඒ පාඩමේදී ඉතාම පැහැදිලිව ලස්සනට මතක තියාගන්න පුළුවන් පහසු ක්‍රමය ඔස්සේ මම ඔයාලට මේ සමාස නාම පිළිබඳව අරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ පාඩම නරඹන්න කියලා මම ආරාධනා කරනවා. නාම පදයක ස්වරූපය අනුව වර්ග කරනකොට අපිට අවසානයේට හම්බ වෙන වර්ග දෙක තමයි තද්දිත නාම සහ කෘදාන්ත නාම. මම මේ වර්ග දෙකටම නමක් දැම්මා ප්‍රත්‍යාර්ථ නාම. ඒතර ප්‍රත්‍යාර්ථ නාම කොටස් දෙකකට බෙදන්න පුළුවන් කොහොමද? තද්දිත නාම සහ කෘදාන්ත නාම. තද්දිත නාම කිව්වේ නාමයකට ප්‍රත්‍යක් එකතු වෙලා තමයි තද්දිත නාම හැදෙන්නේ. ක්‍රියාමූලයකට ප්‍රත්‍යක් එකතු වෙලා තමයි කෘදාන්ත නාම හැදෙන්නේ. මෙන්න මේ පිළිබඳව පහසු ක්‍රමයක් මගින් මගේ දූල පුතාලට ඉතාමත් පැහැදිලිව ඉදිරි පාඩමකදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් මගේ දූල පුතාලා දන්නවා නාම පදයක ඒ නාම පදවල ස්වරූපය අනුව කොහොමද නාම පද වර්ග කරන්නේ? කොහොමද නාම නාම, සර්වනාම, සමාස නාම, තද්දිත නාම, කෘදාන්ත නාම කියලා කොටස් පහකට වර්ග කරන්න පුළුවන් කියලා මගේ දූල පුතාලා දැන් හොඳටම දන්නවා. ඒ වගේම තමයි නාම නාම නැවත කොටස් පහකට බෙදෙනවා. මතකද මං කිව්වා? ජාලිය ක්‍රිෂ්ණජිනාට සංඥාවක් දීලා මුලකට දාලා අන්න ඒකෙන් තමයි මගේ පුතේ නාම නාම වල කොටස් පහ මතක තියෙන්නේ. කොහමද? ಜಾති නාම,
ක්‍රියානාම, සංඥානාම, ගුණනාම සහ ද්‍රව්‍ය නාම. ඔන්න ඔය නාමපද පිළිබඳ මගේ දුවල පුතාලා දැන් උදාහරණ සහිතව හොඳටම දන්නවා. ඒත් එක්කම ඊළඟට තමයි අපි කතා කරා සර්වනාම. සර්වනාම පිළිබඳව හොඳටම දන්නවා. නාමපදයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් නාමපද වර්ගය. මේකේ උදාහරණ මොනවද කියලා ඔයාලා දැන් හොඳින්ම දන්නවා. ඊළඟට සමාස නාම පිළිබඳව කතා කරා. තද්දිත නාම, පුදන්ත නාම ඉදිරියේදී මම පාඩමකින් ඔයාලත් එක්ක හම්බ වෙන්න එනවා කියලා කතා කරා. ඒ වගේම තමයි මගේ දරුවනේ දැන් අපි නාමපදවල ස්වරූපය හොඳටම දන්නවා. ඒ වගේම උදාහරණයක් ඇහුවොත් මේක අයිති මොන වර්ගයකටද කියලා කියන්නත් දන්නවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ දවසේ අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.